අයිබෝන් අපි දැන් අපේ Microsoft Word පාඩමේ දෙවන චැප්ටර් එක විදිහට තිබුණු පළවෙනි ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරා. එතකොට ඒකට අවශ්‍ය settings ඒක භාවිතා කරන්නේ කොහොමද මොන විදිහටද ඒක අපි Word document එකේදී සකස් කරන්න කියන දේ තමයි අපි පළවෙනි ප්‍රොජෙක්ට් එකෙන් කතා කරේ. එතකොට ඒකට අපි settings ගොඩක් කතා කරා. සමහර දේවල් අපි ඒකට apply කරේ නෑ. නමුත් දැන් අපිට ඉදිරියට යද්දී ඒවා අවශ්‍ය වෙනවා. දැන් අපි දැන් කතා කරන්න හදන්නේ තුන්වෙනි chapter එක විදිහට තියෙන project 2 එක. එතකොට මේක පළවෙනි project එකට වැඩිය සම්පූර්ණයෙන්ම වගේ වෙනස් settings ගොඩක් ඇතුළත් කරලා තියෙනවා. එතකොට ඒක කොහොමද අපි කරගෙන යන්නේ කියන එක තමයි දැන් මේකෙන් බලන්නේ. එතකොට මේ ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලන්ට පේන්නේ නැති මේක කොහොමද භාවිතා කරන්නේ, කියන්නේ මේක සකස් කරලා තියෙන්නේ කොහොමද කියන එක ඔයගොල්ලන්ට පේනවා. දැන් මෙන්න මේ ආකාරයට තමයි අපි අපේ මේ දෙවෙනි ප්‍රොජෙක්ට් එක කරන්න ඕන. කියන්නේ මේකේ ෆයිනල් අවුට් එක විදිහට මෙන්න මේ විදිහට තමයි මේක අපි ෆයිනලයිස් කරන්න ඕන. එතකොට මේකෙදි අපිට ගොඩක් දේවල් තියෙනවා භාවිතා කරන්න. දැන් පළවෙනි ප්‍රොජෙක්ට් එකේ භාවිතා කරපු කමාන්ඩ්ස් උත් එක්කම මීට අමතරව දැන් අපි page setup කියන එක සම්පූර්ණයෙන්ම වගේ කතා කරා. දැන් මේ ප්‍රොජෙක්ට් එකටත් page setup ඕන වෙනවා. ඊළඟ ප්‍රොජෙක්ට් එකටත් ඕන වෙනවා. ඒක මම අර මුලින්ම කිව්වා වගේ Word document එක ඇතුලේ Word කියන පාඩම ඇතුලේ මොන document එක සකස් කරත් අපිට page setup කරන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ එතකොට මේකට column division එහෙම නැත්නම් තීරු වලට වෙන් කරන විදිය අපිට ඉගෙන ගන්න වෙනවා. එතකොට ඒ තීරු එක තීරුවක ඉඳලා තව තීරුවකට මාරු වෙන විදිය. එහෙම නැත්නම් අපි ඒකට කියනවා column breaks. කොහොමද column breaks දෙන්නේ කියන එක. එතකොට font formatting එක්කම දැන් අර page setup එක වගේම හැම පාඩමකදීම අපිට font formatting කරන්න වෙනවා. එතකොට මේ project එකෙත් ඒ ටික තියෙනවා. එතකොට ඊට අමතරව මේක drop cap එකක් කියන්නේ මෙන්න මේ වගේ ඡේදයක් මුලට කොහොමද තියෙන මුල් අකුර මේ වගේ highlight කරලා size එක වැඩි කරලා ගන්න කියන එක තමයි අපි drop cap කියන command එකෙම ඒව භාවිතා කරන්නේ කොහොමද. එතකොට document එකකට කොහොමද picture එකක් shape එකක් එතකොට text box එකක් වගේ දෙයක් ඇතුළත් කරලා ඒක අපිට අවශ්‍ය ස්ථානයකට අවශ්‍ය size එකකට අවශ්‍ය විදිහට ඒක edit කරගෙන අපිට අවශ්‍ය තැනක තියාගන්නේ කොහොමද කියන එක පිළිබඳව මෙන්න මේ පාඩමේදී විශේෂයෙන්ම කතා වෙනවා. එතකොට අපි ඉස්සරහට බලමු කොහොමද මෙන්න මේ විදිහේ මේ ප්‍රොජෙක්ට් එක ෆිනිෂ් කරගන්නේ කියන එක. එතකොට අපිට මුලින්ම ඊට කලින් ඉගෙන ගන්න අවශ්‍ය කමාන්ඩ්ස් කිහිපයක්ම තියෙනවා. අපි ඒ ටික කම්ප්ලීට් කරගෙන ඊට අවසානයේ බලමු කොහොමද අපි මෙන්න මේ ප්‍රොජෙක්ට් එක ෆයිනලයිස් කරගන්න විදිහ කියන එක.